කුක්කු බොන්න යන්නේ. අපි නෙස්ටිම. අදිකට හිටගෙන යන්න. ඔව්. Hey guys, welcome back to my YouTube channel. ඉතින් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? ඉතින් ඔන්න අද අලුත් දිග vlog එකක් අරන් ඉන්න හදන්නේ. දිග vlog එකක් කොට මට මේක දවසින් දවස vlogs ගොඩක් දාන්න පුළුවන් නේ. long trip එකක් යන්නේ. long trip එකක් train එක යන්න හදන්නේ. ඉතින් මට හිතුණා මේ හැමදේම ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මේ වීඩියෝ එක ගන්න ට්‍රිප් එක යන දවසේ උදේ ඉතින් එහෙනම් යමු මම කොහෙද යන්නේ කියලා මම දැම්ම කියන්න අපි යන නුවරේදී අපි කිව්වට මේ අපේ ගෙදරින් මම විතරයි යන්නේ අපි යාළුවෝ ටිකක් යන්නේ ඉතින් වැඩි විස්තර ඉස්සරහට කතා කරමු එහෙනම් මම ලෑස්ති වෙලා හම්බෙන්නම් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා bell icon එක click කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉන්නවා ආදරේ අයියෝ යන්න හදන්නේ Hey guys මම පස්සේ ඉන්නේ නෝරට යනවා පටිය නෝරට තමයි සෙට් වෙන්නේ ට්‍රේන් එකේ යනවා නෝරලියට ඉතින් ළමයි මෙතන ඉඳන් මේ වීඩියෝස් වලට මම වොයිස් කරන්නම් මම මේ වොයිස් කරන්නේ මේ ට්‍රිප් එකේ යන දවසේම රෑ ඉතින් මට හිතුණා මේ vlog එක ඉක්මනට දාන්න ඕනි කියලා මොකද මේක ගොඩක් දවස් 4ක් විතර යන හින්දා මේ ඉතින් මම රේල්වේ ස්ටේෂන් එකට ඇවිල්ලා මෙයාලා නිකන් හිටියා ඊට පස්සේ මෙයාලා ආවා පැයක් විතර පරක්කු වෙලා දැන් අපි අතලට යනවා ගිහින් බලමු මොකද වෙන්නේ කියලා මේ ඉන්නේ අපිව ට්‍රිප් එක එක්කගෙන යන්න නැන්දා ඉතින් එයාලගේ ගෙදර තමයි අපි ගිහලා නතර වෙන්නේ ඉතින් අපි යමු බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න දැන් අපි ඇතුළට ආවා අපේ ට්‍රේන් එක එන්න තව වෙලා තියෙනවා 11:10ට තමයි ට්‍රේන් එක එන්නේ අපි මෙතනට එනකොට 9යි අපි කලින් වැඩි ඉතින් අපි දැන් ගියා කන්න කෑම ගෙනත් තිබ්බයි නැන්ද අපි හැමෝටම ඊට පස්සේ අපි කෑවා ඔයාට අඩි වෙලා කෑම කාලා අපි ගියා අයිස්ක්‍රීම් කන්න ඉතින් දැන් නම් ට්‍රේන් එකේ ඉන්න වෙලාව හරි අපි මේ එනකන් තමයි බලන් ඉන්නේ. මේ යන ගමන් ගන්න වීඩියෝස් ලස්සන තැන් ගොඩක් තියෙනවනේ. ඉතින් මම මේ වීඩියෝස් වලට පෙන්නන්නම්. වොයිස් කරන්න ඕන තැන් වල වොයිස් කරන්නම්. එහෙනම් බලන් ඉන්න. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. කාන්ති ඕනේ ගම්බරයි මල්කාන්ති එකට ඉන්නේ මං කැමති. මම නම් මල්කාන්ති නෙමෙයි ඈ. මේ දිනූලා ඔය කියන්නේ යන්නේ බොරුවට හද නම් ට්‍රේන් එක ආවා අපි ට්‍රේන් එකට නැග්ගා මෙයාලා නම් හිටගෙන හිටියේ ටිකක් දුර යනකම් ඊට පස්සේ මගෙන් කට්ටිය බහිනකොට අපි හැමෝම එක සීට් එකකට එකතු වෙලා පිස්සු නටනට ගියා. ඉතින් ඔයාලා දිගට වීඩියෝ එකත් එක්ක ඉන්න
වීඩියෝස් ගොඩක් තියෙනවා, ලස්සන තැන් ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම බලන්න. එනම් බලමු. ඉතින් මේ ඉන්නේ අපේ ට්‍රිප් එකකින් යන නැන්දයි මාමයි. ඒ දෙන හරිම හොඳයි. හරි ආදරේනවා ඉන්ට. ඉතින් ගොඩක් තැන්ක් යූ අපි මෙහෙම එක්කගෙන යනවට. ඒ ඔක්කොමත් එක්ක මේ ළමයා මම හීරෝ ස්ටයිල් කියපු සින්දුවත් දාගෙන විකාර කර කර ඉන්නවා. මේ නිදිවිචිකා ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ මෙයාව පිස්සුනේ මෙයාට. පොඩ්ඩක් පිස්සෙන් වගේ ඉතින් මෙහෙම විකාරයක් කරා ළමයි. ඔන්න දැන් තමයි දැන් වෙලාව කීයද? වෙලාව කීයද? 6:11යි. 6:11යි අපි ට්‍රේන් එකෙන් බහිනකොට නමයි. යන්න අපි. වේලාව කොයිද ගෙනාවේ? ෂයිපානේ. ෂයිපා. Bye train. Bye. දැන් අපි ඔතන තියෙන මල් වල ලස්සන. අපි හරියා. දැන් ඔයාලා vlogs වලට එනකොට කොහොමද කඩ්ලෙන්නේ? අර වගේ හොස්ටල් එකේට මේ මගේ channel එක subscribe කරන්න. බෑ. bell icon එක click කරන්න.
මගේ එකත් ඔහොමම ඔව් මෙයාගේ ගත්ත හොම සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. අසල් ළමයි ගොඩක් වෙලා ගියා අපිට එන්න කියන්නේ අපි 11:10 ට්‍රේන් එකේ නැග්ගේ. මෙතනින් බයකට 6:10ට විතර ඇති. ඉතින් දැන් මේ නන්දලාගේ කුදුරට යනවා අපි. ගිහිල්ලා හෙට ඉඳන් තමයි ගමන පටන් ගන්නෙ. ඉතින් ගෙදරට ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න. එහෙනම් යමු ගෙදරට ගිහිල්ලා හම්බෙමු. දැන් තමයි අපි ආවේ. අපි ඊළඟට ඇවිල්ලා ඉන්නේ. හායි. කොහොමද ගෙදර? කොහොම හරි කමන ඊළඟට ඇවිල්ලා ඉන්නේ. අපි ආවා. කලවරයි පේන්නේ. සුදු නිසා කලවරේ පේන්නේ. දැවුණා නේද? අපි 9 කේ ආවනම් 5 විතර දෙවෙන්නේ. අම්මා මාත්‍යම තමයි. ඔරයට හොඳට මාන්සි පාටයි. මට අද මාන්සි පාටක් නෑනේ. වෙනදට මට තමයි හොඳට අපි අර විඳගෙනනේ ආයේ පරිසරෙත් මෙයාගෙන් අහන්නකො මෙයා මට අදියත් එකක් යන්න බෑ. මට මහන්සි පාට හොඳට පේනවා. අපි ආවා. නේද? යන්කි වණගේ වණ. දැන් හරි දැන් ඉවර කරන්න හදන්න ඉවරයි. දියතලාවේ කොහෙද මාමනේ? දියතලාවේ හපුදලේ ගම. මේ අපි තුන්දෙනා ඉන්න ඇඳ. This is our room. මේ ඔක්කොම අස්කරලා අස්කරන්න අම්මා අස්කරලා අම්මෙමුනේ මේ ආවා. අපිව පෙන්නන්න නැතම පෙන්නලා තියෙන්නේ. වැඩි හිටියෝ කවුරුත් නැතු මේ ඉන්නේ අපිත් එක්ක ඉන්න වැඩි හිටියා. මෙයාලා ගෙදරට තමයි අපි අද ආවේ. දැන් මාමා vlog එකේ ඉති කොහොමද? දැන් දෝනි පෙන්නලාද? මේ ඉන්නේ යාගේ වයිෆ්. ඒ කපල් එකද කියලා දැන් හොයාගත්ත කොහෙන්ද? ඔව් මේ අලුත් බැඳපු කපල් එකගේ ගෙදරට තමයි අපි ආවේ. අලුතෙන් හදපු ගෙදර. දැන් මේක සුද්ධ දෙන්න ඕනේ. ඔයාලා හෙට දෙන්න. සුද්ධ දුන්නාට පස්සේ අපි අස්කනම් බෙමු. Hi guys. මොකද අපි පොෂ් දාගෙන ආවා. මාමගේ අස්කරා පොෂ් දාගෙන ආවා. දැන් මොකද අපි කරන්නේ? මන්න ක්‍රීම් ගන්න. දැන් නෑ අපි ඊළඟට මොකද කරන්නේ? කනවානේ. ඊළඟට කන්න යනවා. බලන්න දැන් මට දාගන්නේ පොඩ්ඩක්. පස්සේ දෙන්නේ නෑ ආයේ. කන්න ඕනේ කාලාද නිදා ගන්නවා. හෙට ඉඳන් තමයි වැඩ පටන් ගන්නෙ. හෙට මොනවද වැඩ? වැඩ නෙමෙයි ඉතින් මේ කොහෙද අපි හෙට ඉඳන් තමයි ඇවිදින්න පටන් ගන්නෙ. එහෙනම් අද වීඩියෝ එක ඉවර කරන්නම්. දැන් කෑම කාලා අපි නිදා ගන්නවා. හෙට තමයි ආය උදේම නැගිටලා කරන දෙයක් කතා කරගෙන කරන්නේ. එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරන්නම්. මම subscribe කරන්න, bell icon එකත් click කරන්න, වීඩියෝ එකට like කරන්න, comment කරන්න. ගිහිල්ලා එන්නම්. bye. අදේ